ඉතින් කොහොමද ඔයාලට ඔන්න ඉතින් අද නිවාඩු දවසක්. චූටි මැණිකටත් මොන්ටිසෝරිය නිවාඩු නිසා අපි ගියා ටවුන් එකට උයන්න අවශ්‍ය බඩු ටිකක් අරන් එන්න. ඉස්සර අපිත් පොඩි කාලේ මේ පාරේ යනවා. මේ පාරේ ටවුන් එකට ගොඩක් ළඟ නිසා. ඉතින් චූටි මැණිකත් ඔන්න අදම තමයි මේ වෙල පාරෙන් යන්න ආවේ. එයාට ඉතින් ගොඩාක් සතුටුයි. එයා දැකලම නැති පාරක්නේ. ඉතින් වටපිටාවේ තියෙන ලස්සනත් බල ලස්සන මල් දිහා බල ඈතින් ඉන්න හරක් දිහා බල තමයි චූටි මැණික මේ ගමන ගියේ. ඉතින් මටත් මගේ චූටි කාලේ මතක් වුණා. මමයි අයියයි අපේ අම්මයි තාත්තයි මේ පාරෙන් තමයි ටවුන් එකට යන්නේ. ඔන්න ඉතින් ඌමනා කරන බඩුත් අරගෙන ආපහු වෙනකොට මම නම් මට කන්න ගත්තේ මේවා. ඔයාලටත් මේවා මතකද? අපි නම් කියන්නේ වයින් බිස්කට් කියලා. චූටි මැණික නම් වයින් බිස්කට් කන්න ආස නැහැ. එයා කන්නේ රටකජ. ඉතින් ඔන්න ගෙදර ඇවිල්ලා දවල්ට උයලා දැන් ඉතින් මේ ලෑස්ති වෙන්න කෑම කන්න. අද අපි ඉව්වේ රතු හාල් කැකුළු බත්. ඔන්න ඉතින් දවල්ට හැදුවේ රතු කැකුළු බතුයි, කොළමැල්ලුම්, කිරිකෝස්, මීට් බෝල්ස්, පපඩා. අපේ අයියාගේ පුතත් ගෙදර ආපු නිසා චූටි මැණිකයි, චූටි මැණිකගේ මල්ලි, අපේ අනෙක් පුතයි ඔන්න එකතු වෙලා සෙල්ලම් කරනවා. මම නම් මේ වැඩේට කැමති නැහැ. මොකද ගෙවල් ඔක්කොම හැඩි වෙනවා. සෙල්ලමඩු හැමතැනම දානවනේ. ඒ වුණාට ඉතින් වෙලාවකට මං කල්පනා කරන්නේ චූටි කාලේ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන්නේ නැතුව අපි වගේ ලොකු වුණාම සෙල්ලම් කරන්නද කියලා. ඒ නිසා ඉතින් එයාලා කැමති ඕන විදිහකට සෙල්ලම් කරන්න ඉඩ දීලා මං ඒක දිහා බලන් ඉන්නවා. ඔන්න ඔහොම තමයි අපේ අද දවස ගෙවුනේ. ටිකක් කාර්යබහුල දවසක්. මොකද සතියන්තයක්නේ. සතියන්ත නිසා ටිකක් කාර්යබහුලයි. එහෙනම් ඉක්මනට ගිහින් එන්නම්.